නවල ඇදේට කැතට ගහන ඔස්තාර්ගේ මරු පහර ඇත්තක්ද කියකුෂීන් අයන් පංච්. ලෝකේ පළමු වන තදින් පහර දෙන කරාටේ ශෛලය ලෙස ප්‍රසිද්ධ වන මේ කියකුෂීන් කරාටේ ශෛලයේ නිර්මාතෘ මාස්ටර් යාමා ගැන අපි බොහෝ දේ අහලා තිබුණත් අපි මේ අද කතා කරන්න යන මාතෘකාව ගැන වැඩි කවුරුවත් අහලා නැතුව ඇති. මේ මාතෘකාව ගැන ඔයාමා මස්තස්තු සෙන්සේ විසින්ද කීප වතාවක්ම කතා පවත්වන විට තම ගෝල බාලයන්ට උපදෙස් දෙන විට ලෝකයට මේ ගැන කියා දී ඇති අතර ඔහුගේ ජීවිතයේ කතාව අලලා සැකසුණු ෆයිටර් ඉන් ද වින්ඩ් නැමැති කතාවේද මෙම මාතෘකාවට අදාළ කොටස් කිහිපයක්ම එලි දැක්වෙනවා. මාස්ටර් ඕයාමා ගුරුතුමන් අතින් ඇත්තටම තම සතුරෙකුට පහර දෙන විට මෙවන් සිදුවීමක් සිද්ධ වූ දැයි සැකයක් මතුවීමටද පුළුවන්. මන්දයත් ඔහු බොහෝ වේලාවල් වලදී තම ගෝල බාලයන්ට කතා පවත්වන විට මෙම කරාටේ ශාස්ත්‍රය කියා දෙන විට ඒ පිළිබඳ විග්‍රහයන් නොයෙක් ආකාරයෙන් සිදු කර තිබෙනවා. ඉතින් අද අපි මේ කතා කරන ඔහුගේ මේ මාරාන්තික මුෂ්ටි ප්‍රහාරය සේකෙන් ඉදිරියට කරන පංචක නැතොත් සේකෙන් සුකි මේ පිළිබඳව නොයෙක් පරීක්ෂණද පවත්වා තිබෙන අතර නොයෙක් අය විසින් නොයෙක් විග්‍රහයන්ද කර තිබෙනවා. Hakuna kuna sio nyingine ngani haya sadaki aribani hadaita kanara saide shinonda koyu koto nento ni oitune shoji අකුරකු නොසියොයි නින්ගෙන්ගා හයස දකේ අරෙබා තතයිතර කනරසු අයිතේව ශිනු මෙන්න මේ කියන කෑල්ල. අකුරකු නොසියොයි නින්ගෙන් ඒ කියන්නේ මේ අතේ මුෂ්ටියේ තියෙන තද ගතිය. තද මුෂ්ටියක් තියෙන කෙනා හයස දකේ අරෙබා වේගයේ පමණක් තිබුණොත් තතයිතර එකෙන් ගැහුවොත් කාට හරි අයිතේව කනරස ශිනුදකර ඒ පහර වදින කෙනා අනිවාර්යෙන්ම මිය යන බව. 상 오르잖아이또네 코 있다라네 그래야지 아이들 타오르나요 아이들은 욕고도 시야부터 아이들은 신선호에네 고부쇼 스키다 스키다라니 시다 있고 그러더니 고부쇼 힘내려나 보자 다이죠 전부 녹여른다요 같이 시키는 다이죠 예 맞다 뭐 이뻐스 타오른다 ඉතින් මේ තියෙන්නේ තව ඒ වගේම කෑල්ලක්. අයිතේ නො රොක්කොට්සෝ කුචිය බුත්තේ shinsōno hoe tsuki dashite yaranaito. ඒ කියන්නේ මේ තමුන්ගේ ප්‍රතිවාදියාගේ ඉදිරිපස තියෙන ඉලයට කූඩුව කඩාගෙන අත එම ප්‍රතිවාදියාගේ හෘදේ වස්තුව වෙත යවිය යුතු බවත්ය. ඉතින් මේ තමයි ඒ ඓතිහාසික ආందోලනාත්මක තැන. තම ප්‍රතිවාදියෙකු සමග සටන් කරන මාස්ටර් ඔයාමා මුලින්ම සිතන ආකාරයට ඒ සිදු නොවන අතර දෙවෙනි වතාවේ ඔහු කරන ක්‍රියාදාමයෙන් ඒ වදින තද පහරින් සතුරා මිය යනවා. ෆයිටර් ඉන් ද වින්ඩ් ඔහුගේ ජීවිත කතාවලලා සැකසුණු මේ චිත්‍රපටයේ මෙම ක්‍රියාදාමය පෙන්눔 කරන අතර මේ බොහෝ දෙනා මෙසේ සිදු වූවා දැයිද සිතනවා. ඉතින් මෙම ෂණික පහරින් එම සතුරා මිය යනවා. මේ සිදුවන දේ ඔහු බොහෝ විට ඔහුගේ අත්දැකීමක් ලෙසද විය හැකියි. එය ඔහු තම ශිෂ්‍යයින්ට නොයෙක් ස්ථානවලදී ඒ සම්බන්ධව කියා දෙන දේවල් බොහෝසේ තියෙනවා ඔහුගේ ජීවිතේ.
ඉතින් මේ අදටත් කියකුෂී දරගවලදී පවා මේ අපේ ඉලට කූඩුව තිබෙන යටින්ම තිබෙන ඇටෙත් කඩාගෙන යන අවස්ථා නැතුවම නොවේ. ඒ ඊටමත් වේදනාකාරී වෙන්න අන්තරාකාරී තද පහරවල් නිසා එසේ සිදු වෙනවා. ඉතින් මේ කියන අකිරකු අතෙහි මිට මොළවන ප්‍රමාණය සහ වේගය හයස මේ දෙකම එකතු වී සිදුවන මේ තද අත් මුෂ්ටි ප්‍රහාරය මාරාන්තික මුෂ්ටි ප්‍රහාරය ගැන නොයෙක් පරීක්ෂණ සහ ඒ විද්‍යාත්මකව ඔප්පු කර තිබෙන අවස්ථාද තිබෙනවා. ඉතින් ඔහු මේ කියන මිනිහක් මරන්න පුළුවන් තරමේ මේ තද මුෂ්ටි ප්‍රහාරය අකුරෙකු අතේ තද ගතිය නිගිරි කත්තා ඒ කොතරම් දුරට තද කළ හැකිද හයස ඒ පිළිබඳව ලියවුණු ඒ පිළිබඳව සකස් වූ පරීක්ෂණය ගැන අපි ඊළඟට බලමු.大山マスタツ総裁の正拳突きの際の腕の形は手首や肘の角度がいびつで綺麗ではありません。大山松達総裁の正拳突きの際の腕の形は手首や肘の角度がいびつで綺麗ではありません。ඒ කියන්නේ මේ ඕයම මත්සත් සෝසයි මේ අපේ කරාති විශාරදතුමාගේ ඉදිරියට ගසන මේ මුෂ්ටි ප්‍රහාරය සේකෙන්සුකි ඒකේ අතේ තියෙන මේ හැඩය ඒක මේ මුෂ්ටිය එතකොට වැලමිට උරහිස එතරම් ලස්සනට පේන්නේ හැයිලු අනිත් ඒ කරාටි සෛලත් එක්ක බලනකොට ඒක ටිකක් නැවිලා එද වෙලා වෙනස් වෙලාලු තියෙන්නේ. ඉතින් මේ තමයි ඒකට හේතුව. එතුමගේ මේ කෙලින් ගහන මුෂ්ටි ප්‍රහාරය ඇදේට නැවිලා වෙනත් ආකාරයකින් තියෙන්නේ අනිත් සෛලවලට වඩා වෙනත්ම ආකාරයකින් වෙනත් සටන් සෛලවල උගන්වන ආකාරයට වඩා ටිකක් තරමක් අලංකාරයෙන් අඩුවීමට හේතුව තමයි එහි ඔහු එය හදාගෙන ඇති ක්‍රමවේදය. මේකට අයිසොමෙට්‍රික් ක්‍රමයක් ලෙස හඳුන්වන ජපන් භාෂාවෙන් ඕවන්නෝ කියලාත් කියනවා. මේකෙදි අනිත් සෛල කෙලින් එල්ල කරන ප්‍රහාරය අපේ සෝසයිතුමා විසින් ඇදේට එල්ල කරනවා. ඒකට හේතුව මේ උරහිසෙන් ඒ අතේ ශක්තිය බලා නොයන ආකාරය ලෙස හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේ අනිත් සටන් කලාවල් වලට වඩා වෙනත් ආකාරයකින් එල්ල කරන මේ පුරුදු පුහුණු කරන මේ මුෂ්ටි ප්‍රහාරය නැමිලා ඇදේට වක වෙලා තියෙන මේ මුෂ්ටි ප්‍රහාරය අයිසොමෙට්‍රික් ක්‍රමයක් මත ගොඩනගා ඇති අතර එය ජපන් භාෂාවෙන් O1 ලෙස නම් කරනවා. මෙම O1 ක්‍රමයේදී සිදුවන්නේ අතේ කොටස් කිහිපයක් එක හා චලනය වීම සහ එම කොටස් වල සියලුම මාංශ පේශීන් ප්‍රයෝජනයට ගැනීමයි. එමෙන්ම කෙලින්ම මුෂ්ටි ප්‍රහාරයක් එල්ල කිරීමට පුරුදු පුහුණුවනට වඩා මෙසේ නව හැඩකර ප්‍රහාරය එල්ල කිරීමෙන් එය නොමගට නොගොස් හරි ඉලක්කයට කරා ගමන් කර හැකිවීමයි. මෙම රූපරාමවල ඒ සඳහා යොදාගත් නොයෙක් ආකාරයේ පරීක්ෂණ පෙන්වනවා. මේ O1 ක්‍රමය අයිසොමෙට්‍රික් ක්‍රමය නිසා කෙලින්ම එක ආකාරයකින් ශක්තිය එකම දිශාවකට ගමන් නොකරන අතර දිශාවන් කිහිපයක් ඔස්සේ වෙනත් ආකාරයකින් ශක්තිය එකතු වී ගමන් කිරීම නිසා එහි ශක්තිය ලැබෙන ආකාරය මෙම පරීක්ෂණ වලින් ඉදහා දක්වනවා. සංසිඳාචි ඉරියව්වේ සිට පටන් ගන්නා මේ පුහුණු වීමට සහ ඒ අතේ හැඩය හදා ගන්න ආකාරයේ සිට උරහිස වැලමිට සහ අතෙහි මුෂ්ටියේ අත්ලෙහි මුල් කොටස මැණික් කටුව ප්‍රදේශය සාදා ගන්නා මේ අයිසොමෙට්‍රික් ක්‍රමය
ජපන් බසින් O1 ක්‍රමය ලෙස නම් වන අතර මාංශ පේශීන් ගණනාවක ශක්තිය එකතු වී ගමන් කරන ආකාරයෙන් මේ අකිරපු නොහොත් මුෂ්ටියේ ශක්තිය ගැබ්වන ආකාරය මෙහිදී අපට විදහා දක්වනවා. ජපානයේ නිතර භූචලන ඇතිවන විට ගොඩනැගිලි ශක්තිමත්ව කෙලින් පිහිටා තිබුණොත් ඉතා ඉක්මනින් කඩා බිමට ඇදහැරෙන අතර කොටස් කීපයකින් චලනය වී නැවත භූචලනය අවසන් වූ පසු ප්‍රකෘති තත්ත්වයට පත්වන වාසේ මෙම ක්‍රමය සංසන්දනය කර ඇත. ඉතින් මෙහිදී ඔහු මේ අකුරපු මුෂ්ටියේ තදගතිය සාදා ගන්න ආකාරය කිසිසේත්ම මේ ඉතින් මාස්ටර් ඔයාමා පවසන ආකාරයට මේ ඔහුගේ අකුරපු මේ ඔහුගේ ග්‍රිප් එක අතේ මුෂ්ටියේ තදගතිය සාදා ගැනීම සඳහා කිසිවිටක එය ග්‍රිප් ටෙස්ට් සඳහා භාවිතා කරන උපකරණයක සමග සංසන්දනය කර නැති අතරය සාමාන්‍යයෙන් අතේ මාංශ පේශීන් වල එක්ව ඇතිවන තදගතිය පිළිබඳව පමණක් සඳහන් කර ඇත. මේ විස්මයජනක වන අතර බොහෝ විචාරකින් පවසත් තිබෙන්නේ විස්මයජනක ක්‍රමවේදයක් බවයි. ග්‍රිප් ට්‍රේනින් සඳහා භාවිතා කරන කිසිම උපකරණයක් මේ සඳහා යොදා නොගන්නා අතර අකුරෙකු මුෂ්ටියේ තදගතිය සාදා ගැනීමට මාංශ පේශීන් ගණනාවක එකට එකතු කර මුදාහරින මේ මුෂ්ටි ප්‍රහාරය ගැන සහ ඔහු අතින් යම් කිසි දිනක ඔහුගේ ප්‍රතිවාදියෙකු මිය ගියා යයිද සැකයක් පවතින අතර මෙවන් කිහිප අවස්ථාවකදීම ඔහු විසින් පුලපුලා මෙවන් ප්‍රහාර කිහිපයක් ගැන තම සිසුන්ට ලෝකයට නිරාවරණය කරන අතර ඒ ගැන අපි ඉදිරි වීඩියෝ වලදී කතා කර බලමු. මේ වන විටත් සෝසයි අපේ මේ විශාරද කරාටේ ගුරුතුමාගේ 100 වෙනි ජන්මදිනයත් පසු කර අවසන් වන අතර අදටත් ලොව පුරා ඔහුගේ මේ අකුරකු මුෂ්ටියේ තදගතිය හයස වේගය O1 එය සකසා ගන්නා ක්‍රමය මේ සියල්ල අදටත් ලොව පුරා කරාතේ හදාරන්නන් විසින් ප්‍රගුණ පුහුණු කරනු ලබයි. 지리교 공간의 계획에石を割るんじゃない、石をこういうふうにめっちゃ温だからこれぐらい迫力がなるよ。この練習でこの逆立ちでだよ。手すり機械いらない。石をこう持って割るんですね。石をこう持ってってやったら折れちゃうんだから、折れちゃうんだよ。石をね手で割るんじゃなく石を持って折っちゃうんよ。それぐらい迫力が強くなるよ。握力の強い人間がね、速さだけあればね、叩いたら必ず相手死ぬんだから。こういうことを念頭に置いてね、精進してもらいたい。史上最強の、昨日も申し上げたように、史上最強のね、格闘技があることならばね、それはね、何でもない。空手だよ。その空手の中でも最強に強いのはね、巨人だよ。だから、巨人できるよ。君たちできるよ。選手権大会でいくらでも叩いてもね、倒れないのは君たちのね、握り方、当て方、訓練の稽古を一生懸命やってください。モデルの戦隊ってね、あんなことやったってね、強くなりゃしないよ。これはね、もう私の長年の経験だ。半世紀の経験の上において言うことだよ。
後に技がなくちゃダメですよ。そして速さがなくちゃいけない。そういう意味合いで、非常にそういうものを今見てますから、本当にこれは力あるのかないか、これは本当に速いか速くないか、これはうまいかうまくないか、そして正しい空手の理念に基づいて本当の技量をね収めているかどうか。